ආයිබෝන් සුබ දවසක් සියලු දෙනාටම කියලා මම ප්‍රාර්ථනා කරනවා. අලුත් වීඩියෝකින් එන්න සිද්ධ වුණා. මොකද අභියෝග ඉල්ලනවා සෑහෙන්න. අභියෝග බාර ගන්නත් එපැවිල්. අන්න පංගුවක් කට්ටිය මගේ channel එකට report ගහනවා සෑහෙන්න. ඔබලා මාත් එක්ක ඉන්නවා නම් දෙන්න කවුද කියලා දන්නවනේ. අන්නේ දෙන්නගේ channel එකට report ටිකක් ගහලා දාමු අපි ඉතින්. ගහනකොට කොහොමද ගහන්නේ? මෙන්න මේ channel එකෙන් රටට ජනතාවට හානි කරනවා. මේ channel පවත්වාගෙන මිනිස්සුන්ව අසාධාරණ ලෙස හම්බ කරනවා. මිනිස්සුන්ව මුලා කරනවා. මෙන්න කියලා ගහන්න. අද බොහොම දඟලන චණ්ඩියකුයි අරන් එන්නේ. හැබැයි ඌගේ චණ්ඩිකන් තියෙන්නේ බල්ලෝ ළඟ තියාගෙන. බලාගෙන යනකොට. කවුද? මට දැන් දවස් 4-5ක වෙලේ ඉඳන් කෝල් අරගෙන මට බයිනවා. එක එක જાති කී බයිනවා. හැබැයි නම්බර එක හොයාගන්න බැරි වුණා. අවසානයේ කවුද කියලා හොයාගත්තා. හොයාගත්තට පස්සේ YouTube එකත් සර්ච් කරගෙන යනකොට මෙන්න මෙයාව හවුණා. ඕගොල්ලෝ දන්නවද රමුක්කන රිදී විල්ලියා? මෙන්න මේ රිදී විල්ලියා ගැන තමයි අද මම කියන්න කතා කරන්නේ. මට එයා අභියෝගයක් ඉල්ලුවා. මොකක්ද අභියෝගේ? පුළුවන් නම් මගේ ළඟට ඇවිල්ලා පෙන්නපන්. ආවොත් මම මේ කවුද කියලා හොයා ගන්නවා. කෝටියක් තමයි ඔට්ටුව දැම්මේ. පැය 48ක් යන්න ඉස්සෙල්ලා මම එයාගේ ළඟට ගියා. මම ගියේ නෑ. මගේ ටීම් එකේ ඉන්න දෙන්නෙකු මං ඇරියා. මේ මිනිස්සයා කියනවා කල්තියා කතා කරද්දී ගෙදර වත්තෙන් 4 කොණෙන් 5 අරන් එන්න කියලා. හෙලෝ. ඔව් දෙවස් සර්ණයි. ඒක කයිබුවා. නාසි කතා කරන්නේ. ඔව්. මේ මාත්‍ය මේ කතා කරේ නම් මේ බාහිර පූජාවක් තියන්න කතා කොහෙද ගම්පලද? අරනායක. අම රමුක්කනේ ඉන්නේ. සම්පූර්ණ කොයි හරියද? රමුක්කන ටවුන් එකේ ඉඳලා කිලෝමීටර් 3 කාලක් විතර තියෙන්නේ. ටවුන් එකේ ඉඳලම කුරුණෑගල පාරේ ද කුරුණෑගල පැත්තට එන්න අටුපිටිය පැත්තට වෙන්නේ. ඒකල්ලා කුරුණෑගල පාරේ. එතනින් චුට්ට දුරක් තියෙන අපිට මේ පාරක්. ඒ පාරේ එනකොට හරි. ටවුන් එකෙන් තව හන්දියම තමයි. පාරේ යන වාහන ඇහින්නේ සද්දේ. ඔව්. එහෙම වුණත් අපිට අවුරුද්දකින් හදලා හදරි වල තව මාසයක්වත් නැහැ. ඔව්. වැඩ ඉවර. ඔව්. දේවාලට එන්න පුළුවන්ද? දේවාලට එන්න පුළුවන්. ඔබතුමා අපිට දවසක් දෙනවා නම්. මම හැමදාම ඉන්න අපිට දේවාලේ. දේවාල ඔහිනම් බලන්න බැයිද? 4 කොනේ 5 ටිකක් ගේන්න බෑ පුතේ. මොනවද තියෙන දෝෂ කියලා හරියට බලාගන්න බෑ. ආවට ගියට ඔය කරනවා ගෙවල් ආරක්ෂා කරනවා කියන පුතේ. ආවට ගියට කරන්නේ නැහැ. මොකද ගෙදර ඉන්න ජීවිතේ අතර ඉන්න. ඊයක්ම තාවකාලික ගෙවල් නෙවෙයි හදාගන්නේ නේද? ඔව් නේද? මේ එතකොට කොහොමද වේද මහත්තයා මේ 4 කොනේ 5 ටිකක් අරගෙන එන්න ඕන. ඒ දෝෂයට අනුව තමයි වැඩ කරන්න ඕන පුතේ. මොන හරි දෝෂ තියෙනවා නම් ඒකට යන්න. ඔව් තියෙනවා පුතේ. එක ක්‍රම තියෙනවා. ඒවා මම කියලා දෙන්න කරනකොට ඉතින් පේනවනේ. ඔව්. පැත්ත කියලා. ඔව්. වැඩ මහත්තයා කීයක් විතර යයිද? බාහිර පූජාව සාමාන්‍ය පුතේ 4 කොන 8 කොන 12 කොන ආරක්ෂා කරලා හරියාකාරව හරිදී කරනකොට පුතේ ඇවිල්ලා කරනවා කොහොමද අත්‍තරමානක් යනවා පුතේ. කීයක්ද? තුනමානක් ඉතර යනවා පුතේ. එහෙම කොහොමද අපි ආවේ? මම ඒක කියන්නේ එන්න ඕනේ නැත්නම් මම වාහනේ මගේ තියෙනවා. ඒක මම එන්න ඕන. අපි ඉස්සර දේවාලට එන්නද? අපි 5 අරන් ගියා. රමුක්කනම තියෙන පන්සල ගිහලා 5 අරන් ගියේ. මේක කියනවා පෙරේත පාද නොඑක් જાති කියනවා. ඒ වීඩියෝ ටික බලන්න පුළුවන් උදේ. මේ මනුස්සයාගේ තත්ත්වය අපි සම්පූර්ණ වීඩියෝ කරලා ගෙරලා තියෙනවා. එතකොට මෙයා මීට ඉස්සල්ලා YouTube channel එකක මාධ්‍ය සාකච්ඡාවක් තියෙනවා. අන්න එතනදී කියනවා මෙයා
අවුරුද්දට හරි කොහොමෙන් හරි එයා ඉන්දියාව යනවා කියලා භාවනා කරන්න. අනේ මගේ ජනතාවනි මම මේ දේ කියන්නේ වෙන කිසියක් හින්දා නෙවෙයි. ඔබලා ඔය මට බේර ගන්න ඕනේ. ඔන්න බලන්න හෙට අයින්ද තව වීඩියෝ එකක් වැටෙනවා මෝඩකමට කරගත්තු දේවල්. අපිට ඕනකම තුනේ මට ඕනකම තුනේ මෙන්න මේ දේවල් නැති කරන්න වෙයි. ඔබලගේ මෝඩකම නැති කරන්නයි ඕනේ. මෝඩකම නැති කරන්නයි. එහෙමනම් මේ රිදීවිල්ලියා කියනවා මට අභියෝගය ඉල්ලුවා. මම අභියෝගය බාරගත්තා. පැය 48ක් යන ඉස්සෙල්ලත් අභියෝගය බාරගෙන මම මෙයාට ෂොට් එක දුන්නා. ෂොට් එක මොකද්ද? මුගේ බොරුව දැන් මේ ඔබ ඉදිරියට මං අරන් එනවා. මේ මිනිස්සයා කියනවා භාවනා කරන ඉන්දියාවේ ගිහිල්ලා. මම ඕනම දෙයකින් ඕනම විදියට වැඳලා සමාව ගන්නවා රිදීවිල්ලියාගෙන්. පුළුවන් නම් රිදීවිල්ලියට කියන්න රිදීවිල්ලියාගේ પાස්පෝර්ට් එක ඉදිරිපත් කරන්න කියලා. પાස්පෝර්ට් එක වෙන කිසි දෙයක් ඕනේ නැහැ. මේවා කිය මොකද කරන්නේ? ඔයාලව රවට්ටන්නයි මුන් හදන්නේ. ඔයාලව රවට්ටන්නයි. මේ දේවාල වල කරන දෙයක් තමයි මම දිගින් දිගටම කිව්වා. ඔබ යනවා ඔබගේ මහත්යව දාලා ගියාට පස්සේ ඔබ යනවා මෙතෙට සාත්‍රයක් අහන වසියක් කරගන්න. මතක තියාගන්න. මුන් හරි කැමති කුලවන්ත කාන්තාවක් එක්ක නිදි වදින්න. ඒකින්ද ඒකට ඕනම දෙයක් මුන් කරනවා. මුන් ඊට පස්සේ කියනවා මොකද්ද? පුතේ දරුවා මම මේක කරලා දෙන්නම්. ඕක මේ කකුල් දෙක ළඟට ඇවිල්ලා කකුල් දෙක ලෙව කන සයිස් එකට. උඹලත් ඉතින් යන්නේ මිනිහව බල්ලෙක් වගේ තියාගන්නනේ. හරි ගුරුන් වහන්සේ අපි කරමු. ඊට පස්සේ මූ ඉල්ලන්නේ මොනවද? මූ ඉල්ලනවා කාන්තාවගෙන් මේක හරියටම කරලා දෙන්නම් පුතේ. කාන්තාවත් විශ්වාස කරනවා මෙයාව. මෙයාව කිව්වේ මේක නෙවෙයි හොඳේ. මේ කපුවම් විශ්වාස කරනවා. ඊට පස්සේ මූ කියනවා උඹේ මට දීපන් සුක්‍රාණු ටිකක් මේ වැඩේ කරන්න. අන්තිමට ගෑනුවෙක් කියන කැමති වෙන්න පුළුවන් අකමැති වෙන්න පුළුවන්. කැමති වෙච්ච උන් අන එයාත් හිතනවා මේක බලගතු බන්ධනයක් වෙන්නේ නැති කියලා. ඒකල්ල විරලා ධාතු දෙන හැටි හිතා ගන්න පුළුවන්නේ කොහොමද කියලා. අන්න ඉවරයි. ඔක්කොම ඉවරයි එතකොට. වැඩේ හරි ගියේ නෑ කියමු. කෙල්ල කිල්ලට අහු වෙන්නේ නැති. තව ගමනක් වරින්කෝ මම සල්ලි එපා මගේ ගානේ කරලා. මූත් තව ගමනක් කරලා දානවා. අන්තිමට මොකද කියන්නේ ගෑණි බැන්නද පස්සේ? මොනවා වෙලා කියලාද? තෝ වැඩි කෑ ගහන්න එපා. තෝගේ එදා මං තෝත් එක බුදිය ගත්තු එක මෙන්න මං වීඩියෝ කරලා තියෙන්නේ. අන්න ඉතින් කට නතර කරනවා. ඒකින්ද සහෝදරනේ මම ලොකු කැපවීමකින් මෙව කරලා මේක රටට හෙළි කරන්නේ. මේවා සත්‍ය සිදුවීම් හින්දා. මේවා අපි හොයලා බලලා හරියට තියෙන හින්දායි කියන්නේ ඇවිල්ලා. ඒකින්ද බලා මතක තියාගලා මුන්ගේ දේවාල වලට යන්න එපා. ඔය රට ඉන්නේ උන්ට කියන්නේ ගොඩක්ම තොපි සල්ලි වන්න එපා මුන්ට. යකෝ යන්ත්‍රයක් දාලා කොහොමද කරුමේ නතර කරන්න පුළුවන්? යකෝ යන්ත්‍රයක් නෙමෙයි ඩෝසිරක් දාලා කරුමේ නතර කරන්න බෑ. අර එකෙක් කියනවා බුදුන්ටත් බඩේ අමාරු හැදුනලු. ඌ දන්නේ බුදුන්ට අතිසාරය හැදුනයි කියන්න. ඒකෙන් වළක්වන්න බැරුණාලු යාට. මටත් කරුමෙන් බේරෙන්න බැරුණාලු. මම කියන්නේ ඌගේ කරුමෙන් හින්දා තමයි එහෙම උනේ. හැබැයි ඌ දැන් දඟලනවා කරුමේ උරුමේ කරගන්න. ඒකල කියන කකුල් දෙක පන්න නැති ළමෙක් මගේ ළඟට ආවලු. මම කරුමෙට බෙහෙත් කරාලු. කරුමේ උරුණාලු කකුල් දෙක දිග ඇරියලු. බුදුහාමුදුරු අරක පෙන්වුවේ මොකක් කියලාද? කරුමේ කියන එක අපි කාටවත් පරිසම් දෙනවා කියන එක ඉතින් ඔප්පු කළ වෙන්නේ. මේ ගුණාට ඔක තේරෙන්නේ නැහැ. මෝ දැන් කරුමේ උරුමේ කරගෙන එන්න හදනවා ඉස්සරහට. දැන් මගේ channel එකට copyright ගහලා විරලා ඌගේ කයින් කරලා තියෙන්නේ. ගංගගේ එකත් අයින් කරලා තියෙන්නේ copyright ගහලා. එතකොට ඔබලාගේ දන්න එකේ channel වල දාලා මේවා ප්‍රසිද්ධ කරගන්න මේ වැඩසටහන දැම්මට පස්සේ මේකට උන ප්‍රශ්නයක් යන්න පුළුවන්. සමහරවිට අපේ channel එක වහලා දාන්නත් පුළුවන්. එහෙම වුණොත් එහෙම මතක තියාගන්න VC දැල channel එකට සම්බන්ධ වෙන්න. මේක වහලා දැම්මොත් එහෙම. ඒ වගේම එහෙනම් අපි කියමු විල්ලියා දැන් ඇවිල්ලා රිදී විල්ලියා මෝ යකඩ විල්ලියා වෙලා ඉන්නේ හොඳේ. ඒකින්ද
මම බැලුවා දිගින් දිගට මට බහින්නේ මෙච්චර දඟලන්නේ මූ පට්ට හොරෙක් කියලා මං හිතාගත්තා. හොරානේ නිතරම කලබල වෙන්නේ. ඒකින්ද හොරා හොයාගෙන අපි ගියා. බලමු. ඔකගේ පොඩ්ඩක්. හැබැයි මතක තියාගන්න ලොකු තාක්ෂණයක් යොදාගෙන මේක කරන්න බැරි වුණා අපිට. හැබැයි මූ කරන බොරු අපි වෙනවා. එතකොට බලන්න මූගේ මේ දේවාලය ඇතුලේ බල්ලෙක් කෑ ගහනවා. මූ පුදුම බල්ලෙක්. ඇයි ඒ? යකෝ දේවාල වල කරනකොට බල්ලෝ මුන්ගේ ලොකුකම් පෙන්වන්න අර අඩු කලේ හෙර වෙනවනේ. අඩු කලේ හෙල වෙනවා. ඒ වගේ මුන්ගේ අර මෙව්ව කරගන්න මුන් ලොකු බල්ලෝ ඇති කරමින් එක විදියට දඟලනවා. අනුන්ට ගිනි දීලා තමයි ගෙවල් දොරවල් හදලා තියෙන්නේ. ඕවගේ ඇතුළේදී අම්මා කෙනෙක් දරුවෙකුට කිරි දුන්නත් කිරිත් නැති වෙලා යනවා. පහප කරුමේ පසුපස හඹා එනවා. මුන් ඇවිල්ලා අනුන්ට ගිනි දීලා තමයි ඕවා හදාගෙන තියෙන්නේ. අනුන්ට ගිනි දීලා ගයක් හදාපෙකුගේ ගේ පුපුරපු හැටි මම පෙන්නන්නම්. තේරුණාද? උගේ ගේ පුපුරලා තියෙන හැටි මම පෙන්නන්නම්. ඇයි ඒ? මිනිසුන්ට ගිනි දීලා හදපු හින්දා මුනුත් එහෙම තමයි ඇවිල්ලා. එතකොට අපි කියමු මෙයාට පුළුවන් නම් මෙයාගේ પાස්පෝර්ට් එක පෙන්නන්න කියලා. પાස්පෝර්ට් එක පෙන්නන්න කියන්න මෝ ඉන්දියාවේ ගියාද නැද්ද කියලා. ඒ සාක්ෂියත් අපිට ඇතියොද? එතකොට මේක කරන බොරුව බලන්න. පන්සලෙන් අපි පස්සරන් ගියේ. මොකට කියන්න පුළුවන් එහෙමනම් මේක මෙහෙන් අරන් ඇවිල්ලා තියෙන්නේ. මෙන්න මිනිසුන් අන්දන විදිය. මුන්ට හෙන ගහනවා. ಜಾතිත් හෙන ගහනවා. ඒකින්ද ඔබේ අතේ තීන්දුව තියෙන්නේ. ඔබේ අතේ තීරණය තියෙන්නේ. ඔබ තීරණය කරන්න දේවාල පස්සේ යනවද මිත්‍යා පස්සේ යනවද කොහොමද කියලා. දෙයියෝ අදහන්න තමන්ගේ හිතේ තියාගන්න. දෙවි කෙනෙක් අදහන්න නම් කෝවිලකට යන්න. තේරුණාද? පිහිට පතන්න යන්න පන්සලකට. බෝධි පූජාවක් තියන්න. තමන්ගේ හදවතින්ම මේවා ප්‍රාර්ථනා කරන්න. එතකොට මේව මතක තියාගන්න කර්ම කියන එක යන්ත්‍ර දාලා නතර කරන්න බෑ. ඩෝසරයක් දාලාවත් නතර කරන්න බෑ. ඒකින්ද මේවෙන් පරිස්සම් වෙන්න ඔබටයි මේ කියන්නේ. එහෙනම් මම වැඩසටහන මේ නතර කරනවා. ඔබ සියලු දෙනාටම යහපත සෞභාග්‍ය උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම බලන්න විල්ලියා ගැන කොහොමද කියලා දේවාලයට යන්නේ රිජුවල්ලියා දේවාලේ වෙද මහත්තයා ළඟට අපිට පස් ටිකක් අරන් යන්න කිව්වා. අපි මේ පස් ටික ගන්නවා දැන් මේ මෙතන මේ පන්සල වලදී. මෙතනින් පස් ටික ගත්තා. මේ තමයි මේ පන්සල. මේ තියෙන්නේ රිදීවිල්ලියා ගුරුන් වහන්සේලා ගෙදරට යන පාර. අපි දැන් එහෙට යන්න කියලා ලෑත් තියෙන්නේ. පන්සලෙන් පස් ටිකත් අපි අරගත්තා දැන්. අපි අරගෙන ඉතින් එහෙන් යන්න යන්නේ. මෙහෙට යන්න ඕන. මෙන්න මේ තියෙන්නේ සම්බුක්කන ඉඳලා කුරුණෑගලට යන පාරෙන් ඇවිල්ලා මේ මගෙන් හැරෙන්න ඕන. සඳරුවන් බේකරිය ළඟින් හැරිලා වම් අත පැත්තට තියෙන පාරෙන් හැරිලා යන්න ඕන. එහෙනම් අපි මේ යමු දැන් රිදීවිල්ලියා ගුරුන් වහන්සේ ළඟට හමු වෙන්න. bulat buka pasal yang gede ya mana deh bulat ada tenda ku telepon sana ya bulat කොහොමද ඉන්නේ ගාඩේ ගිහිල්ලා බුලත් අතක් දෙන්න bulat pertama enak sikap kita තමයි කියන්නේ අපි දන්නේ නැහැ වෙලවත් දන්නා කියන බුලත් ටික ඉස්සෙල්ලා දැන් අපේ චාරිත්‍රයෙන් එකට අපේ මිනිස්සුන් ගියදිම තමයි ගිලිලා යන්නේ වරේ කියලා හරි දෙන්න ඕන ඒකත් ඔව් අපි දන්නේ නැති දේ ලෙහන පස් ටික guru muni kia kau tu dia hadi tamu kita dan pulang rumah
ඒක දාන්න පුළුවන් ප්‍රමාණයක් කියන්නේ උන්න ඔකට තමයි. කමන්නේ හතර කොටම තමයි. කොහොමද කියලා දෙන්නකෝ. කපුරු ගෙනා නැහැ නේද? ඊ අපි අහුවේ එකයි මොකද ගේන්න ඕන කියලා. නම මොකද්ද පුතේ? නම උපන් දින ෆොටෝ තියෙනවද ගාව? ෆොටෝ නැහැ මේ ඩෙන්ටි එක ගෙනාවේ නැහැ. ඒ කියන්නේ අර රට යන්න බාර දීලා තියෙන හින්දා එතනද සම්පූර්ණ නම ලියලා දෙන්න. අද ඉතින් පොඩ අපි දැක්කේ වෙද මහත්තයා YouTube එකෙන් තමයි දැක්කේ. අවුරුදු දැන් 100 නැගලත් අවුරුදු 22ක් විතර වෙනවා. 100කින් පස්සේද වෙද මහත්තයා කරන්නේ? මාටින් විතර මහත්තයා කියන කෙනෙක් අහලා නැද්ද? අපි එහෙමනම් අහලා නැහැ වෙද මහත්තයා. කට්ටි ඉස්සර ඉඳලම එනවා ආත්මයක පිටේ මාතකම. ඔතන ඉන්නවා නේද? දැන් මේ මොකක්ද අතරම දාන්න. ගුරු ගහන තරක් තියනවා නේද? මහා ගුරු. අරමයි දෙකට තියෙන. kalau kayak lagi kan belum dibeli dan dulu. සූදුවේ දිනා ගන්න කියලා එනවා 10ක් විතර සමහරක් මාසෙ. මෙහෙට? ඒක ටික තියෙන ගොඩක් එනවා. වෙද මහත්තයා. පන්දි මන්දරිය. පන්ති දෙකලිය. තාම නහලියක් තියනවා. නමයි පන්දිනේ විතරක් ලියලා දෙන්නකෝ. දෙන්නම්.
මේක පුතේ 4 කොන 8 කොන 12 කොන විතරක් ආරසා කරනකොට ප්‍රමාදී උදයට දෙකක් ආරසා කරන්න උදයට කිව්වම පැහැදිලි කරලා දෙන්න මේක. හරි. බහිරෝපාදයක් මුලලා තියෙන පෙරේත පාදයක මුලලා තමයි බහිරෝපාදේ පිටලා තියෙන්නේ. පැහැදිලිද? පැහැදිලි. පෙරේත පාදයකට මුලලා තමයි බහිරෝපාදේ තියෙන්නේ. ආ. ඒකෙන්ද පුතේ දුක්ඛතර වැඩි වෙනවා මිසක් එන්නේ අඩුවීමක් වෙන්නේ නැහැ කරුණු. විතරක් දැන් පරිස්සම්. අපි පදිංචි වෙන්නේ తాවකාලික නෙමෙයි ස්ථිරවම. ඔව්. පැහැදිලිද? ආ. ඒක පුතේ හරියටම ඒකෙන්වත් එක්කෝ. ඉන්වෙන්ද කියන්න ඕනේ. එහෙම නැත්නම් සීමා කරගන්න ඕනේ. ඒ කියන්නේ පෙරේතයෝ ඉන්නවද? පෙරේත පාදයකට තමයි මුලලා දෙන්නේ බහිරෝපාදේ. හරි හරි. දැන් මගේ මේ යහන කියලා කියාගෙන මහ පොළොව තියෙනවනේ. ඔව්. මහ පොළොවේ දේවල් කොටසක් තියෙනවා පුතේ. ඔයාලට බුද්ධ විදින්න පුළුවන් දේවලුත් තියෙනවා, බැරි දේවලුත් තියෙනවා. පැහැදිලිද? පැහැදිලි නැති ඌනි දෙයක් අහන්න. හරි. අනුස බලවේගයක් තමයි ඒකට ඒක තමුන්ට පෙන්වන්න කරන්නේ. අන්න දෙයක් තමයි තියෙන්නේ. තමුන්ගේ සීමාවේ තමයි ඒක කොටසක් තියෙන්නේ. ඒ කොටස වෙනත් තැනකට තමයි හිමි වෙලා තියෙන්නේ. එහෙමවත් තේරෙනවද? ඔව්. මොකද්ද තේරෙන්නේ? ඒ කියන්නේ අපේ කොටසට අමනුෂ්‍ය අමනුස්ස බහිරෝපාදයක් තියෙන්නේ පුතේ. බහිරෝපාදය. බහිරෝපාදය කියන්නේ යම් කිසි මොනවා හරි තියද්දි තමයි පුතේ. භූමිය පැහැදිලිද? ඔව්. මොනවා හරි යම් කිසි ඔයාලා යට කරපුවා මම යට කරපුවා මගේ සීයලා යට කරපුවා නෙමෙයි. ඔයාලා කාලිදලා එන්නේ ඒවා පුතේ. මම ඒ අවශ්‍ය ඥානකොට ඒවා පෙන්වන්න කරනවා. පැහැදිලිද? කිව්වම. පැහැදිලි. ඒක අර සීමා වෙලා තියෙන පෙරේත පාදෙට ඒකයි. ඒතර මොනවා හරි කරලා එහෙම තියනවද වෙද මහත්තයා? 4 කොන 8 කොන 12 කොන විතර ආරසා කරාට මදි දෙයට දෙක ආරසා කරන්න ඕනේ කියලා කිව්වොත් ඒ අස්සා දෝෂ කටවන දෝෂ විතරක් කැපෙන්න කැපිලා යන්න නෙමෙයි. ඔව්. යන්නට බලුලත් අතට සමයන් වලට අපිට අවශ්‍ය කරන කර්මන කරගන්න නැහැ. ඔව්. සන්තෝෂෙන් සතුටින් ඉන්නවා නේ. පුතේ මිනිහා ඊකට තියෙන දැකලා තියෙනවද? ඔව්. ඔව්. මිනිහා විතරයි වලට ඉගෙන නැත්තේ. ඒ සියලුම දේවල් වෙලා තියෙනවා. කරලා තියෙන වෙලා නෙමෙයි ඈ. ඒ ළඟපාත මිනිස්සුද කරලා තියන්නේ වෙද මහත්තයා? ඉතින් මගේ කට්ටිය වැඩරුව පොඩ්ඩක් කියන්න පුළුවන්ද මහත්තයා? පිරිමි කෙනාගේ සුදු කොට එක්කෙන දේවාලෙට ගිහිල්ලා තියෙන්නේ. ගෑනු කෙනා උස එක්කෙන. පිරිමි කෙනා සුදු කොට එක්කෙනෙක්, ගෑනු කෙනා උසයි. ගෑනු කෙනා උසයි. උසයි පාටයි. පාටයි. අර ගෙට උඩින් ගෙදර වෙන්නේ නේද? ඔව්. එන්නේ තමයි මලයාල ගුරු කන්තුම් කට්ටුවක් කටුනම කට්ටු කියලා එකක් තියෙනවා නම් තුන් කට්ටු කියන එක තමයි වලට කරලා දීලා දාලා තියෙන්නේ. ඒකයි මම කිව්වේ 4 කොන 8 කොන 12 කොන එක කාර්යසා කරලා විවිධ දෝෂ ටිකයි උඩින් බලවේගවල දෙනවා දැකලා තියෙනවද දන්නවද දන්නේ නැහැ අහලවත් තියෙනවද දන්නේ නැහැ. ආ ඊළඟට අපි ආරසා කරගන්න ඕනේ. මොනවද කියලාට මේවා කරන කෙනෙක් නෙමෙයි. හරි. කරනදී తాවකාලික කරලා වැඩක් නැහැ. ඒක එයාලා උඩින් තියලා අපි අයින් කරලා තියන්න ඕනේ. එයාලා උඩින් කපලා ඉබ්බාන් පුතේ එයාලා මොනවා කරත් ගැටලුවක් නැහැ ඊට පස්සේ. එයාලා උඩින් තමයි යන්නේ. පැහැදිලිද? ඒක ඉසියෙක් කට්ටුවෙන් නවර කරන්න ඕනේ කියලා කිව්වේ ඒක. ඒතර වේද මහත්තයා දැන් මේවා කරාට පස්සේ අපිට ඊට පස්සේ කරදරයක් නැහැ නේ. කිසිම කරදරයක් නැතුව තිරගන්න වෙන විතරම සතුටින් ඉන්න විතරක් ලැබෙන්න වැඩක් නැහැ පුතේ. ඔව්. අනියාකාරව ඉන්න තියෙන්න බෑ. අනිවාර්යයෙන්. අදලා හදාගත්තාම නේද? ඔව්. එතකොට වේද මහත්තයා මේ ආපහු මේ දෙයක් කරන්න අර ඒක තමයි තුන් කට්ටු හත් කට්ටු නව කට්ටු 21 කට්ටු කියලා එකක් තියෙනවා මේ දේවල්. මාලයාදන් ගුරුකන් කල්ලු මාලයාදන් නීචකුල මාතර ගුරුකන්. පැහැදිලිද? ඔව්. අතරම පුතේ 21 කට්ටු කියලා එකක් තියෙනවා. මේ 21 කට්ටු කපලා අහවර කරපුවාම ආයෙත් පුතේ මාලකඩ තමයි ඊට පස්සේ දෙන්නේ හට කරන කෙනාට වෙන්නේ. තේරෙනවද නේද? ඔව් ඔව්. එමෙතනින් හරියට මේ තාත්තරේ දෙයක් නැහැ ඒකයි ඈ. හරි. එතකොට මේ වෙද මහත්තයා කීයක් විතර යනවාද ඒ ටික ඔක්කොම කරගන්න? යහනටයි මලබුලත් තට්ටුටයි සමයන් වලටයි තට්ටුටයි අවශ්‍ය කරන තැවිලි වලට පළතුරු වල රාන්දරේත් එක්ක තෙල් අරගෙන එතකොට මේ බෝරෝතන කලන් හතරක් දුක්කට පුවක් මල පොඩි මල කිසිකට පොලිසියට කොට පිළිසිකට ගම් පිළිසිකට ඒවා පුතේ
ඒ සියලුම දේවල් හතර කොනකට කොටස් සටහන් වගේ උඹට යට තාරස කරනවා වගේ මේ සියලුම දේවල් මට කරන්න ඕන. මම ආවට ගියාට මේ භාගයක් කරලා එහෙම නැටෙන්නේ නෙමෙයි. ඒක මට තේරුමකුත් නැහැ. මම කරන්න පටන් ගන්නෙත් නැහැ. ඔව්. ගණේ විද මහත්තයා කියලා මම කියන කතාව අහන්න කැමති නැහැ. උනාම කියන්නේ. ඔව් ඔව් ඔව්. හරි පැහැදිලි. කොහොමද මේ කොහොම වැඩි විවරණයට කොහොම 3මාරක් විතර 360ක් යයි උපරිම. 360 බඩු වලටත් එක්කද? ඔක්කොටම මේ සියලුම දේවල් වලට. එතකොට මේ වෙද මහත්තයා ඇවිල්ලා නේද වැඩේ කරන්නේ? ඉතින් මම දෙවි කෙනෙක් නෙමෙයි. ඔව් ඔව්. ඉතින් දෙයක් ඕනේ. හරි. කියන්න දෙන දේ මොකට කියන වාට විතර නෙවෙයි කාටවත් කියනවා. හරි වෙද. හරි. මේ භූමියට ඇවිල්ලා තමයි ඒක කරන්නේ. හරි වෙද. නැත්තම් මට ලේසියෙන්ම තියාන් අර දෝෂේ වුණා මේ දෝෂේ වුණා අර කිල්ලා වුණා මේ කිල්ලා වුණා කියලා ඊට පස්සේ යාලා කරනවා දෙයක්. ප්‍රතිඵලයක් නැත්තම් මට ඒක කියන්න ලේසි. ඔව් ඔව් ඔව්. එහෙනම් මේක නේද. තමයි දැනගන්න. මේ අපිට ඉස්සරහට මොන වගේ මේ නංගිට මොන වගේ දේවල් තියෙනවද දන්නේ නැහැ නේ. හෙට මේ වැඩි ඉවර කරලා රට යන්න ඉන්නේ. ටිකක් තියෙන බොහොම පරිස්සම් වෙන්න 2028 අගභාගයෙන් තමයි වාටි දෙලා හිටින් දැන් කොහොමද අමාරු ඇදෙනවද? දැන් නම් 2028 අගභාගයට චුට්ටක් ඒක බලපානවා. ඒකට මහා ලොකු දේවල් නෙවෙයි කරන්න තියෙන තමුන්ගේ අතින්මයි එදා මාළි කටිනේ ගහලා තියෙනවා. ඔව්. නිල් තිරයක් පූජා කරව ගන්න. තමුන්ගේ අතින්ම පූජා කරන්නේ කියලා. හරි. හතර මහා දේවල් තියෙන තැන දන්නවද? ඔව්. කොහෙද? මේ මාළිගාවස උඩ පැත්තට යන්න තියෙන්නේ වැල්බෝධිය. ඒක ඉතින් පුතේ කවුරු හරි එතන ඉන්නවා පුතේ අපි වගේ කට්ටිය ඉන්නවා එතන. එයාට මේ කියන්නේ මේ මහත්තයා මෙහෙම කිව්වා නිතරයක් මට පුළලා 17ක් පූජා කරන්න කිව්වා. මම දන්නේ නැහැ මොකටද කියලා. එතකොට එයාලා යාතිකා කරලා දෙන්නේ. හරි. ආවද කියන්නේ එතකොට එයාලා යාතිකා කරලා දෙනවා. ඔයාලා ගොඩිනවා යම් කිසි දෙයක් තියයි ඒක බහින්න කාරියක් නැහැ. මේ වගේ එකක් තමයි තියන්නේ. ඔව්. ඒ වගේ විදිහට යාතිකා කරන්නේ. හරි. එතකොට වෙද මහත්තයා මේ සල්ලි කොහොමද අපි ගෙවන්න ඕන? ඒකට මට බඩු ටික ගන්න එපා මේ. ඔව් ඒක තමයි. අන්තරේ මුල් කෑල්ල පවා ගන්න. ඒ සියලු දේවල් දැන් අද කරනවා නම් පුතේ මට දැන් අද ගිහිල්ලා ඔක්කොම සකස් කරන්න බෑ. දවස් දෙකක්වත් තියලා තමයි ගන්න. ඔව්. ඉතින් ෆයිනන්ස් කරනවා. කෙනෙක් යනවා. එතකොට අපි කවදාද විහාරයේ සාවලි දාන්න ඕන බදාදට කරගන්න පුළුවන්. බදාදට බදාදා සෙනසුරාදා සිකුරාදා ඉරිදා. ඔව්. පැහැදිලිද? පැහැදිලි. එතකොට සල්ලි ටික ඔක්කොම එකපාර දාන්න ඕනද? භාගයක් දාලා ඉතින් ඇවිල්ලා වැඩි දියුණු නම් දෙන්නේ ගැටලුවන්නේ. සරවරට කරගන්න. හවුද? වාගේ ලේ දාතු වල පණ තියෙනකන් ආයෙ වෙනස් නොවන විදිහට සකස් කරලා තමයි දෙන්නේ. ඒක තේරෙනවද? ඔව්. මම දිනලා සිස්ටම් එක කරන්න බැරි වෙන්න තමයි සිදේවල් කරන්නේ. හරි. පස්තික තිබුණා නේ. හරි. මම මේ අඳුරක් කරලා අඳුර වහන්න වෙන මොකද ඉඳන්නේ කොහෙන් හරි ඉන්දියාවේ ගිහිල්ලා බැලුවත් කමක් නැහැ දැන් නේ. නැත්තම් බලන්න පුළුවන් මොකද්ද කරලා තියෙන්නේ කියලා. ඔව් ඒක පැහැදිලිද? අරණ කොයි හරි දේවල් තියෙනවා. අරණායක කෙලවරටම යන්න ඕන. කෙලවරට කියන්නේ මේ බස් එක නතර කරලා ඉවරලා චුට්ටක් එතන තියෙනවා මේ කඩවල් වගේක් දෙපැත්තේ හරියට තියෙනවා ඊට ඔව් පස්සේ එතනින් අර වෙලා තියෙන්නේ අර තුනකට ටිකක් දුරකට ගලක් තියෙනවා ඒක අර පාස් කරනවා ඔව් පල්ලට යන්න ඕන බෙල දිග එතකොට අපි එහෙමනම් ආපහු මෙහෙ එන්න ඕනේ නැහැ නේද මත සල්ලි ටික දැම්මනම් හරියන්නේ නේද? අපෝ ඉතින් මෙන්න ඒවා මාමලෙන් දෙකට ඔව් ඒක හරි. නෑ නෑ මම කිව්වේ මේ අපි ආරණායකටම මාමලෙන්ට එන්න ඕනේ. එතකොට එකමාරක් විතර දැම්මොත් ඇද්ද? ඔව් වාග්යසර් පස්සේ ලොස්කෝ ඉතින් කියන්නේ යම් කිසි දේවල් තියෙනවා. හරි මත හරි. ඔක්කොම සකස් කරගෙන ඉන්නකොට එන්නක භූමියක මොකද? දකුණු අතේ විදයකින් දුන්නා. විදයකින් දුන්නා. සිකන්දරේව දැනගන්න ඕනේ. ඒක තමයි විදයකින්.
ඇයි මහත්තයා ලේද? ලේ දාපි පණ තියෙනකන් ආයේ ඔයාලට මොනවද කරන්න බැරි වෙන්න තමයි අපි මේවා කරන්නේ. පැහැදිලි. පැහැදිලි නැද්ද ඒක? මහත්තයා එදාට ලේ ගමුද? බින්දුවක්ද? ඔව්. ඒ අන්තර ජීවන් කරන්න ඕන පාන්දර තුනට මම. හරි ඒ මොනවද එහෙම සාලිතර කර අපි අනිතට එන්න. ඒ කමන්නේ නේද? අපි එනම් වෙද මහත්තයා අනිද්දා මේ වගේ වෙලා වෙනකොට මෙහාට එන්න. ඔව් අනිද්දා කියන්නේ බදාදා. අපේ account number ඉල්ලගෙන යන්කෝ කරත් මේ ඇවිල්ලා ඒ සල්ලි දා දේවතාවක් එන්න වෙනවා. ඔව් නෑ අපි account number එක දාලා සල්ලි දාන්න. අපි මම ආර්නායකට එන්නයි. නෑ මේ නෑ අර ලේ බින්දුව දෙන්න අපි මෙතෙන් ඇවිල්ලා යන්න එන්න. අවුලක් නෑ නේද? ඒකෙදි ගන්න පුළුවන් නම් ඒ කනත්තක් තියනද? කණත්ත නම් තියෙනවා. කනත්තට යන්න ඕනේ නේද? ඒකයි. ආලිමෑනියත් එක දෙන්න කරත්තට බෑ. අපිට අක්ෂරයක් බෙදලා මේක ගන්න පො හන්දර කොලේ බෑග් එක දෙන්න බෑ. දැන් හත් පාරක් වань මේකද? නෑ හත් ඉස්සර වදින්න උට හතයි උඩත් පොලේ විතරක් ගන්න. උඩ තියෙන බෙදලා තියෙන උදේට බඳන සතරන්තයේදී උත්තරේ විතර සම්බන්ධ යන නේද උසාවි ලංකාවට ආන්දරන් උසාවි ඉඳන් ඉඳන් පටල ගන්න එපා. හරි. පොඩි ළමයිට වගේ මම කියලා දෙනවා. මොකද භූමියට ගෙනිච්චොත් තමුම භූමියමක් කරගන්නේ ওই විසින් තමයි. හොඳ පැත්තයි නරක පැත්තයි දෙකම කියලා දෙන්නේ. නරක පැත්ත කියලා කියන්නේ නැත්තම් ඔක අමතක අනේද මම. ඔව් ඔව්. ගෙදර ගියා. ඊට පස්සේ මට මේව නැතැරලා භූමියක් කපනවා. පැහැදිලිද? ඊට පස්සේ මේ බොරුවට මේ පොතේ කරන්නේ විදිහට තොරේ කපා ගන්න ඕනේ නැහැ. ඔන්න ඒ පැත්ත. හරි. ගලාගෙන යනවා උදාහරණයක් මේ ගලාගෙන යන පැත්තට දාන්න. දැන් වෙල්ලත් උඩට විලීමත් උඩට හිතුවත් උඩට දාන්න කියන්නේ රැඳෙන තැනකට. දැන් පැහැදිලි. ඔව්. ඔක දැන් ගලාගෙන යනවා උඩට. යන්න දැන් ඔය පීපයක්ම හම්බ වෙනවා. ඔව් මගදී හම්බ වෙනවා. පීපයක්ම හම්බ වෙනවා. ගොඩක්ම හම්බ වෙනවා දැන් පැත්තට යනවා. ඔව්. මෙතනින්ම හම්බ වෙන පාරකට දාලා යන්න. හරි. පාරෙන් වතුරෙන් ගලාගෙන යනකොට බහින පැත්තට දාන්න. හරි හරි. ඉස්සෙල්ලා එන්නේ කාලයක් විදිහට. ඔව් පාලමේ අනිත් පැත්තේ ලෙනන් දෙපා දිගාරින් දෙපා අපි දෙලි අතේ ගාව ගන්න එපා. හරි. බුලත් වල දෙක උතල දැනගන්න. හරි. පරිස්සමට තමයි. අපිට account number එක දීලා දෙනවද මහත්තයා? අපි දාලා නම්බර එක. ආයෙත් කමන්නේ. කමන්නේ. නැත්නම් ලියලා දුන්නත් කමන්නේ නැහැ නේද? ලියලාම දෙන්න වේද මහත්තයා? එහෙනම් අපිට අද දාගන්න පුළුවන් වුණොත් අද දාන්න. ඔව් දාගත්තොත් මට බඩු ටික ගන්න පහසුයි. දැන් අර ආමුති දරුවෙක් කියනවා මම පස්තියක් කරගෙන. ඔව්. ඒක ඉවර කරලා දෙන්නම් තමයි. හරි හරි වේද මහත්තයා. එහෙම වුණොත් අපි අදම දාන්නවා. භූමියා භූමි අපි එන වේද මහත්තයා හවස් වෙනකොට දාන්නම් ඈ. හරි හරි හරි. හරි. එන වේද මහත්තයා අපි ගිහින් එන්න. එන වේද මහත්තයා. අපි ගිහින් එන්න. දැන් පාර දන්නවනේ. ඔව් ඔව්. රිදිවල්ලිය ගුරුන් වහන්සේ හම්බ වෙලා ඉවරලා යන්න යන ගම මේ තියෙන්නේ සඳරුවන් බේකරිය මේ තියෙන්නේ පාර කුරුණෑගල පාර මේ රඹුක්කොන්ට යන පැත්ත අපිට යන්න යන්නේ ඔක්කොම හරියටම අහගත්තා විස්තර ටික අපි යනවා දැන්
මේ තමයි වටලිය රිදී විල්ලිය ගුරුන් වහන්සේ දුන්න මහජන බැංකුව account එක නම්බරය. මේ නම්බරයට තමයි සල්ලි දාන්න කිව්වේ. මේක තමයි මේ රිදී විල්ලිය ගුරුන් වහන්සේ දුන්නේ. මේක වතුරට දාන්න කිව්වා. නැත්තම් මේක ගෙදර අරන් යන්න එපා කිව්වා. ගෙදර අරන් ගිය කොඩි විනයක් කිව්වා. මේක දැන් වතුරට දාන්න කිව්වා. ඔන්න දැන් අපි මේක වතුරට දාන්න තමයි යන්නේ. ඔන්න ගඟ. හරිද? ඔන්න දැම්ම වතුරට. ඔන්න වතුරට දාන්න යන්නේ. ඔන්න දැම්ම වතුරට. ඔන්න විල්ලියාගේ හැටි. එහෙනම් අපි තිබ්බා. තව එකක් මතක තියාගන්න මට දැන් වෙන channel නෑ කතා කරන්න. ඒකෙන්ද ඔබ මේ channel එක ඔබ බලන වාරයක් ඔබ බලනවා නම් ඔබ බලන සෑම දෙනාම මේ channel එක subscribe කරන්න. ඉක්මනෙන් මුළු රටටම මේවා පෙන්වන්න පුළුවන්කම මට උදා කරලා දෙන්න. ඔය YouTube channel එකේ කියන තුට්ටුව දෙක මට වැඩක් නෑ. තේරුණාද? මම හිතනවා ඔබ අවංකයි රට ගැන හිතනවා ජාතිය ගැන හිතනවා මනුස්ස ගැන හිතනවා මේ හැම දෙයක්ම නේ හිතලා විරලා මේ වගේ channel එකක් ඉදිරියට එනවා කියන්නේ ඇවිල්ලා රටේ හොරු නැති කරන්නයි වංචාකාරයෝ නැති කරන්නයි කුපාඩි නැති කරන්නයි තව ගොඩාක් දේවල් තියෙනවා අපිට ඉදිරියට දාන්න දේවාලකාරයන්ගේ 30ක් 40ක් තියෙනවා දාන්න ඒ දැනගත්තොත් තමයි ඔබට දැනගන්න ඔබ කරන්න ඕනේ මොකද්ද සියලු දෙනාම අතර ෂෙයා කරන්න මට ඉදිරියේදී ලොකු ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් මුන් මාත් එක්ක මගේ මාළු කන්න හිතේදී ආන්නේ එතකොට තව එකක් කියන්න තියෙනවා මගේ කඩවත ගැස්ටර්ස් මහත්තයා channel එක ඒ විදිහටම channel එකක් හදලා විල එක්කෙනෙක් නොඑක් කමෙන්ට් දාන මෙව්වා කරලා ඒ මං ගැන දන්නේ නැතිවයි ඒ විදිහට දාලා තින්නේ ඒ සම්බන්ධව මම ඉක්මනින් නීතිමය පියවරක් ගන්නවා එතකොට අන්න එදාට බලන්න පුළුවන් කවුද හැදුවේ කියලා මතක තියාගන්න රිදී විල්ලිය අභියෝග කළ පැය 44ක් යන ඉස්සල්ලා ජනතා අධිකරණේ මං රිදී විල්ලියව ගෙනාවා ඔබගේ තීන්දුව ඔබයි තීරණය කරන්නේ ඔබයි හිතන්නේ දනුවන් දෙන්නෙත් ඔබයි එහෙනම් සියලු දෙනාටම සෞභාග්‍ය උදා වේවා රටටම සෞභාග්‍ය උදා වේවා මතක තියාගන්න තවත් ඔය අනාවේකී කියනවනේ මුන් අනාවේකී කියන්නේ මොකද්ද විපත් ඇති වෙනවා භයානක දේවල් තියෙනවා දරුවන්න මෙහෙම වෙනවා ඒවා තමයි කියන්නේ ඒවා කියලා විරලා ඕගොල්ලෝ බය කරනවා බය කළා මොකද්ද කරන්න හදන්නේ ඒගොල්ලෝ ප්‍රාර්ථනා කරන රටට මේවා එහෙම හරියන්නේ නැහැ අපි හැමෝම එකතු වෙලා අපේ රටට සෞභාග්‍ය උදා වේවයි කියලා අපි ප්‍රාර්ථනා කරමු ඒක තමයි වෙන්න ඕනේ නැතුව එක රටටම ගිනි දීලා විරලා අර ගංගා එයා මොකද කරේ ක්‍රිකට් ගහන දරුවන්ට අපලයි මෝඩ යක්කු ඊට පස්සේ ඇවිල්ලා මොකද කරන්නේ ලක්ෂ ගණන් දීලා මේකින් යන්ත්‍ර දානවා අන්න ඒක තමයි ප්‍රෝග්‍රෑම් එක අන්න ඒක තමයි ක්‍රමවේදය මෙන්න හොරුන්ගේ ක්‍රමවේද මේවට හවු වෙන්න එපා තේරුණාද ඔයාගේ දරුවාගේ දක්ෂතාවය යන්ත්‍ර කැලලකට මෙයා කරන්න එපා දරුවා පින්දහම් කරලා තියෙන උන් පිටත් තියෙන උන් එදිරියට එයි පාප කර්ම උන් තමයි අතු ගෑවිලා යන්නේ එහෙනම් ජය වේවා සියලු දෙනාටම